शरणं गच्छामि නව මූලකන්දි විහාරය තුල තැන්පත් කර ඇති ධම්මචක්ක මුද්‍රාව සහිත රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවයි මේ ඔබ දකින්නේ. සුප්‍රකට සාරානාත් බුද්ධ ප්‍රතිමාවේ අනුරුවක් ලෙස මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇත. මෘදු මොලොක් ඇඟිලි තුඩු වලින් සදහම් පණිවිඩය ප්‍රකාශ වන පරිදි නිර්මාණය කර ඇති ලොව සුප්‍රකට ශෛලමය සාරානාත් බුද්ධ ප්‍රතිමාව සාරානාත් කෞතුකාගාරය තුල තැන්පත් කර ඇත. යටකිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි අපමහා බෝසතාණෝ යන වාක්‍ය ඛණ්ඩය ඔබගේ සවනට හොඳින් හුරුපුරුදිය. දැන් ඔබව කැඳවාගෙන යනු ලබන්නේ එදවස බරණැස් නුවර ඉසිපතන මිගදායටය. බරණැස ඉසිපතන මිගදාය තුලදී බුදුරදුන් දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ ස්ථානය, බුදුරදුන් වැඩ සිටි මූලගන්ධ කුටිය, පැරණි දම්සභා මණ්ඩපය, ප්‍රථම වත් සමාදම් වීම සිහි කරන මහරහතන් වහන්සේලා වැඩ සිටි භික්ෂු කුටි ආදීෙහි නෂ්ටාවශේෂත් මේ දක්වාත් නිවැරදිව හඳුනා නොගත් නෂ්ටාවශේෂ බොහොමයකුත් දැක බලාගත හැකිය. द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि शरणं गच्छामि. සම්බුදු පහසින් පූජනීයත්වයට පත් වූ පුණ්‍ය භූමියක පියුමක් වී විකසිත වීමත් කෙතරම් වාග්යක්ද. ධම්මං शरणं गच्छामि. संघं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि. පස්වග තවුසන් හට රහත් භාවයට පත්වීම උදෙසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනන්ත ලක්කන සූත්‍රය දේශනා කළ ස්ථානය සිහි කිරීම උදෙසා අශෝක අධිරාජයා විසින් නිර්මාණය කරන ලද ධම්මික ස්තූපය මෙයයි. සම්මත ස්තූප කලාවෙන් පරිබාහිර ලෙස නිර්මාණය කළ මෙම ස්තූපය මල් ලියවැල් සහිත ශෛලමය කැටයම් වලින් යුක්ත වන අතර උසින් මීටර් 33ක් පමණ වේ. හින්දු භක්තිකයන් විසින් මෙය ශිව ස්තූපය ලෙස හඳුන්වයි. ධම්මික ස්තූපය අසලින්ම පිහිටා ඇති පරම අවිහිංසාවාදය ඉදිරිපත් කළ නිගණ්ඨනාත පුත්‍ර ශාස්ත්‍රූන්ගෙන් පැවත එන අනුගාමිකයන්ගේ නිගණ්ඨ ආරාමය මෙසේ දිස්වේ. शरणं गच्छामि. බරණැස ඉසිපතනේ පිහිටි මුවන්ගේ අභය භූමිය වන විගදායේ නිදහසේ සැරිසරන අහිංසක මුවපොව්වන් මෙලෙස පවසන්නේ එදවස විගදාය තුල පැවති සදහම් සිසිලස සහ අවිහිංසාවාදී ගුණධර්මයන් පිළිබඳ ශේෂ වූ මතක මාත්‍රයන්ය. शरणं गच्छामि.